අද අපි මුල හොයාගෙන යන්න යද මුල මතක නැති එක කියලා තුස් කියනවා නේද බයිනවා නේද? ඒ නිසා ගොඩක් හොඳයි නේද මුල හොයාගත්ත. එහෙම බැනුම් අහන්න වෙන්නෙත් නැහැනේ. මේ තථාගත සම්බුද්ධ දේශනාවේ ඒ දහම් කොටස් පරිශීලනය කිරීමේදී සොයාගෙන යෑමේදී බොහොම අපූර්ව ධර්මාර්ථ තියෙන දහම් කොටස් තියෙනවා. ඒ ධම්ම මනසිකාරයත් එක්ක කටයුතු කරන බික්කුව අපූර්ව ධම්ම සෝයක් විඳිනවා. ඔය ස්වාමීන් වහන්සේලාට මොනවා කියලා චෝදනා කරත් ගොඩක් අය ඇත්තටම මේ සීල සම්පන්නව ගුණ සම්පන්නව මේ ධම්ම මනසිකාරයත් එක්ක කටයුතු කරන බික්කුන් වහන්සේලා තමා තුළ බොහොම නිවිසනසුණු සෝයක් විඳින ඇත්තෝ ඉන්නවා. දසදහසක් භික්ෂුන් වහන්සේලාට ඔබ ඇඟිල්ල දික් කරත් චෝදනා කළත් මෙතනින් එක් බික්කුවක් හරි හිටියොත් ඒ ධම්ම මනසිකාරය ධම්ම සෝයත් එක්ක ධම්මානුධම්ම පටිපදාවත් එක්ක ජීවත් වෙන ඔබට සිද්ධ වෙන දේ හිතා ගන්නවත් බැරි තරම් බරපතලයි. ඒ නිසා ඔබ ඒ පිළිබඳවත් පරිස්සම් වෙන්නට කියන සිහිපත් කිරීම කරනවා. ඒ වගේම මේ කතා කරන්නේ මුල මොකක්ද කියන එක පිළිබඳව. මේ විග්‍රහයත් හරියට ඔබ ඔලුවට දාගත්තොත් ඔබේ ඔය සියලු චෝදනා ගැරහිලි සහ ඒ තර්ක විතර්ක වලටත් ඔබට පිළිතුරක් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතේ සුවිශේෂී පෙරලියක් සිද්ධ වෙන්නටත් පුළුවන්. හොඳයි. මම පුංචි දරුවොත් එක්ක ධර්ම සාකච්ඡා කරද්දී ඒ ඇත්තු මොටිවේෂන් කරද්දී පාදක කරගන්නම සරල කාරණාවක් ගන්නම්. මේ සුවිසල් ගැඹුරු දහම් කරුණ ඔබට අවබෝධ කරවීමට අපි දරුවන්ට ගන්නවා වගේ මම ඔබට උදාහරණයක් ගන්නම්. අපි දකුණු අතින්නේ බත් කන්නේ. ගොඩක් අය දකුණු අතින් බත් කන්නේ, වම් අතින් බත් කන අයත් ඉන්නවා. වම් අතින් බත් කන අය වම් අතට ආදේශ කරගන්න දකුණු අතින් බත් කනවා. ඉතින් දකුණු අතින් බත් කන්නේ කවුද? මම. ඒ මගේ හැටි. මම එහෙම තමයි. මම දකුණු අතින් තමයි බත් කන්නේ. දැන් ඔබ නිවෙසේ කටයුතු කිරීමේදී ඔබ මොනතරම් දේවල් කියනවාද? ඒ මගේ හැටි. එහෙම තමයි මම. දන්නේ නැද්ද මගේ හැටි? මේ විදිහට ගේ ඇතුළෙම ගොරනාඩු කරලා තියෙනවා. එන්න බෑ මගේ කාමරේට. අල්ලන්න බෑ මගේ දේවල්. මේවා කොට පුරුදු දේවල්. දැනොත් ඔබ ක්‍රියාත්මක කරනවානේ. ඉතින් මේකේ මුල තමයි අපි මේ හොයන් යන්නේ. දැන් ඔබ බත් කන්නේ දකුණු අතින් කියවනේ. දකුණු අතින් බත් කන්නේ ඔබ. ඒ මම. හොඳට මතක තියාගන්න. දකුණු අතින් බත් කන්නේ කවුද? මම. ඒ තමයි මම. දැන් දකුණු අතින් බත් කන එක මගේ. ඒක මගේ පුරුද්ද. ඒ මගේ හැටි. දැන් මේ කෙනාට යම් කිසි වෙලාවක නුවණක් පහළ වෙලා නැත්නම් යම් ධර්මයක් අධ්‍යයනය කරලා අහගෙන මෙයාට මතක් වෙනවා දකුණු අතින් බත් කන එක මගේ නෙවෙයිනේ. මම අල්ලගෙන හිටියට මගේ කරගෙන හිටියට. ඇත්තටම දකුණු අතින් බත් කන්න මට පුරුදු කරේ අම්මා. ඒක අම්මගේ. අම්මගෙන් තමයි මම ගත්තේ මේ දකුණු අතින් බත් කන එක. මේකේ මුලනේ දැන් හොයාගෙන යන්නේ. දකුණු අතින් බත් කන්න ඕන. අම්මා ළඟට ගිහිල්ලා මේ පුංචි දරුවා මේ කෙනා ඔබ අහනවා අම්මා දකුණු අතින් බත් කන එක ඔයාගේද? වානේ මට කියලා දුන්නේ. වානේ මට පුරුදු කරේ. ඔයාලඟ තමයි ඒක තිබ්බේ. දකුණු අතින් බත් කන එක ඔයාගේනේ. නෑ දරුවෝ. දකුණු අතින් බත් කන එක මගේ නෙවෙයි. මටත් ඔයාගේ පුංචි කාලේ මගේ අම්මා තමයි මට කියලා දුන්නේ. මගේ අම්මගෙන් තමයි මම ගත්තේ. ඇත්තද? එහෙනම් ආච්චි අම්මගේනේ? ආච්චි අම්මා දැන් ආච්චි අම්මා ළඟ රින් ගන්නවා දකුණු අතින් බත් කන එක වාගේද? වානේ අම්මා අපේ අම්මට දීලා දෙන්නේ. නෑ දරුවෝ. දකුණු අතින් බත් කන එක මං ඔයාගේ අම්මට දුන්නා තමයි. ඔයාගේ අම්මා ඔයාට දුන්නත් තමයි. හැබැයි මම ඒක ගත්තේ මගේ අම්මගෙන්. මගේ අම්මා තමයි මට කියලා දුන්නේ දකුණු අතින් බත් කන්න. ඇත්තද ආච්චි අම්මා? එහෙනම් දකුණු අතින් බත් කන එක ආච්චි අම්මගෙත් නෙවෙයි ආච්චි අම්මගේ අම්මගේනේ. ඔය සමහර අයගේ ආච්චි අම්මලාගේ අම්මලා ඉන්නවා ජීවත් වෙලා. හැබැයි සමහර ගොඩක් අයට එහෙම නැහැ. ඒ නිසා දැන් ඒ ආච්චි අම්මා ළඟට යන්න විදියක් නැහැ අහගන්න ගොඩක් අයට. හැබැයි අපි ඒ ආච්චි අම්මගෙන් ගිහිල්ලා ඇහුවොත් දකුණු අතින් බත් කන එක ආච්චි අම්මා ඔයාගේද කියලා අපිට ලැබෙන්නේ අර පෙර උත්තරෙමයි නෑ දරුවෝ මට දකුණු අතින් බත් කන පුරුද්ද දුන්නේ මගේ අම්මා. මගේ අම්මා තමයි මට ඒක පුරුදු කරේ කියලා.
ඉතින් මේ විදිහට අපි බැලුවාම මේකේ කෙලවරක් හොයාගන්න දැන් අපිට පුළුවන්. මේ දකුණ අතින් බත් කන මම කියලා අල්ලගෙන මගේ කියලා මගේ හැටියෙම තමයි මේ මම කියලා ඒ දාගෙන හිටපු ඒ දේ කෙලවර හොයාගෙන ගියොත් මුල හොයාගෙන ගියොත් අපිට එහෙම මුලක් හම්බ වෙනවද? දැන් අපි පුරුදු කරගෙන ඉන්න ගොඩක් දේවල් දැනුම් පද්ධති විවිධ මතිමතාන්තර විවිධ සංස්කෘතිකාංග ඒ අපේ විවිධ හුරු පුරුදු කේන්තිය රාගය ද්වේෂ මෝහය මේ තුනටනේ මේ සමස්තය කැටිවෙන්නේ. මේ සමස්ත තමන්ගේ දැනුම් පද්ධතිය දැනුම් සම්භාරය මේ ඒකනාශය කරගත්ත දේවල් වලින් ක්‍රියා කිරීම සංකාර කිරීම මෙහෙම සංකාර කරලා මේ හදාගන්න සංකත. දැන් මේ වගේ මූල හොයාගෙන ගියාම එහෙම මුලක් අපිට හමු වෙන්නේ නැහැ. හැබැයි ඒ සියල්ල මම කොට මගේ කොට පවත්තගෙන නවත්තගෙන තහවුරු කරගෙන මට අවශ්‍ය විදිහට නිච්ච කරගෙන කටයුතු කරන්න යෑම තුළ මේ ලෝකයේ තුළ මොනතරම් අර්බුද රැසක් බිහි කරලා තියෙනවද? විවිධ ගැටුම්, විවිධ තාඩන වේදන, විවිධ විනාශයන්, විෂණයන් කොච්චර නම් ගොඩනගාගෙන තියෙනවද? මනුෂ්‍යයා මනුෂ්‍යත්වයේ කෙලසගෙන මේ යන ගමන මුල කොයි? මේ යන ගමනේ මුල කොතනද? මේකේ අවසානය කොතනද? මොගලන් රහතුන් වහන්සේත් මේ විදිහට මුල හොයාගෙන ගියානේ. විශ්වය කෙලවර හොයාගෙන ගියා කියලා තමයි ජනප්‍රිය මතවාදී. මේ ගොඩක් දහම් කරුණු වල සමාජගත වෙන අර්ථය බොහොම විකෘතයි. බොහොම අඩුපාඩු සහිතයි. ඇත්තටම මොගලන් රහතුන් වහන්සේ මේ ධම්මතාවය තමයි ගවේෂණය කරේ. මේ හුරු පුරුදු වල මේ අපි අපේ සම්භාරය තුළ මුල තමයි හොයාගෙන ගියේ. මේ විදිහටම තථාගත බුදුරජාණන් වහන්සේ ධම්ම සාකච්ඡාවේදී කියනවා මොග්ගල්ලාන මේක මුලක් හොයන තැනක් නැහැ. ඒකට වෙහෙස වෙන්න එපා. වෙහෙස පමණයි. ක්ලාන්තය ඇති වෙනවා පමණයි. මොග්ගල්ලාන මේ මොහොත ගැන බලා ගන්න. පච්චුප්පට්ඨිතා ඥානමත්තය පටිච්චසමුප්පාදය මේ වර්තමාන මොහොතේ මේ වෙලාවේ මේ ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්න ඇසුරෙන්න මේ වෙලාවෙම පිළිබඳව ඔබ ගවේෂණය කරගන්න. එපමණයි.